මට ගරු මේ අජිත් මාන්නපුරම හිටපු අමතුමාගෙන් අහන්න තියෙන ඔබ මුලින් මේ කරුණ සඳහන් කරනකොට කිව්වා මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ කියලා. මේ මෙතුමා කිව්වේ. නෑ ඔබතුමාත් කිව්වා වඳිනවා කිව්වේ. නෑ රවට්ටපු කට්ටිය ඔබතුමා ඒක පිළිගත්තා. එතකොට ඔබතුමාලා පාලනය කරපු කාලේ විච්ච දූෂණ වංචා සම්බන්ධයෙන් ඔබතුමා සමාව ගන්නවද මේ ජනතාවගෙන්? අපි ගන්නවද? මෙහෙමයි. අපි පාලනය කරන කාලේ තමයි FTID එක හැදලා අද ඔය නෑ මං අහන්නේ සමාව ගන්නවද නැද්ද කියලා. අවශ්‍යතාවයක් නෑ. අපි අවශ්‍ය දේ කරලා තියෙනවා. වැරදි සිද්ධ අද මේ ආණ්ඩුව දුවන්නේ අපි හදපු නීති රීති. නෑ මං අහන්නේ ඒ වැරදි වලට ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් විදිහට එවකට විච්ච දේවල් සම්බන්ධයෙන් ඔබතුමා සමාව ගන්නවා. ඒක මේ වැරදියක් වෙලා නෑනේ. ජනතාවට අද තේරෙනවා එදා හරි කියන්නේ. මේගොල්ලෝ මේ වටලා බලය ගත්තට අද ජනතාව දන්නවනේ. හරි ඔබතුමා ඒ කියන්නේ ගිය කට්ටිය වැරදි කරලා නැහැ. ඒකට සමාව ගන්න අවශ්‍ය නැහැ. හරි. රයිට්. එහෙමනම් මේ වෙනකොට විපක්ෂයේ නායකයෝ හොයමින් ඉන්නවා. විපක්ෂයේ එකතු වෙමින් ඉන්නවා. නායකයෙක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. නායකයෙක් හොයනවා. එතකොට දැන් නායකයා හොයන කාරණාව පැත්තකට තියලා මේ තරම් මේ ආණ්ඩුව අවුරුද්දයි මාස 8ක් ගියාට පස්සේ මොකුත්ම කරලත් නැත්තම් මේක වෙනස් කළ යුතු නම් විපක්ෂයේ පැහැදිලි ප්‍රතිපත්ති මට නිකන් 5ක් විතර කියන්න මොකද්ද ගත්ත ගමන් ඕගොල්ලෝ කරන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. අපි ඩීසල් පෙට්‍රල් භූමි තෙල් මිල ලෝකේ තියෙන ගානට ඉතින් මම කියන්නේ නැත්ත. පොරොන්දු දෙන්න. පොරොන්දු නෙමෙයි. දැන් පොරොන්දු ගන්න පියවරල් ලෝකේ තියෙන ගානට අපේ මිල සූත්‍රයක් තියෙනවානේ. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරපු ගමන් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ඔක්කොම ලෝකේ අනිත් රටවල තියෙන ගානට අපේ හැදෙනවා. මේ මිල සූත්‍රේ හංගගෙන යන්නේ. ඒතකොට අපේ මිල සූත්‍රේ ජනතාවට බොරු නේද කියන්නේ? මොන මිල සූත්‍රේ? බෑ අපි මිල සූත්‍රයක් අඳුරලා යහපාලන කාලේ. පෞද්ගලික කාලේ මේ ආණ්ඩුව එනකල් මිල සූත්‍රයක් තිබ්බනේ. දැන් අද තියෙන අර කොරාට ගල්ලංගුරු වලත් ඒවත් එක්කව කරන්න බැරි ඉතින් මිල සූත්‍රය හංගලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා කලබල නැතුව හරි හිමින් කෑ ගහ. ඔව් කියන්නේ නෑ අහපු උත්තරේ කිව්වේ. නෑ සද්ද වැඩි පොඩ. එතකොට මිනිසුන්ට තේරුම් ගන්න නේද? ඔව් අපි කෑ ගහන පළවෙනි දේ දැන් මම කියවන්නේ කරුණු පහක් නේ කිව්වේ. ඒ කියන්නේ මේ ජනතාව අතරේ ජනතාව ගොනාට අන්දන්න නෑ ඒක තමයි ගොනාට අන්දන්න එපා කියලා තමයි අපි කියන්නේ. දැන් විපක්ෂයට මං අහන්නේ විපක්ෂයේ නායකයෙක් හොයාගත්තද? නෑ විපක්ෂයේ මෙහෙමයි. අපිට මේ නායකයන්ගේවත් බලය ගන්න කරබලයක් නැති නායක බිහි වෙන්නේ සිද්ධිය මත. දැන් ඇක්සිඩන්ට් එකක් වුණොත් පාරේ. එතන නායකයෙක් බිහි වෙනවා. මගේ සිද්ධිය මත. මේ ආණ්ඩුව පිස්සු කෙලිනකොට නායක ඕන තරම් බිහි වෙනවා. අජිත් මාන්නපේර මහත්තයා මේ අජිත් මාන්නපේර මහත්තයා ඔය තර්කය කොහොමද බිඳහැලා නැද්ද? මේ ෆ්‍රී ලෝයර් සංවිධානය බිහි වෙලා තියෙන විපක්ෂීය වගකීම් ඉෂ්ට කරන්නේ. එතුමා නායකයා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. වැඩක් නැහැ නේ එහෙම දේශපාලනය කරන්නේ. දේශපාලනය තමයි වෙන්න ඕනේ. ඔය ඕගොල්ලෝ දැන් ඔබතුමා දැන් මාස ගානකින් තම තියුවනේ එක්සත් ජාතික පක්ෂයයි ඕගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයයි අපිට තියෙන්නේ නායකව බිහි කිරීම නෙමෙයි රට හදන එක. රට කෙලින් කරන එක. නැත්නම් මේ ගෝත්‍රික විදියට නායකයෙක් දාගෙන දඟලන්න ඕනේ. ඇමරිකාවයි ඉරානයත් ඔච්චර යුද්ධයක් තිබිලා ඒගොල්ලෝ දැන් මේ එක මාවතකට ඇවිල්ලා ඉන්න. දැන් ඕගොල්ලන්ට මේ දැන් අවුරුදු ගාණක් තිස්සේ කතා කරනවා දැන් මාවතක් නැහැ. දැන් කියනවනේ ඒකාබද්ධ විපක්ෂය කියලා තියෙන්නේ ඔක්කොම එක මාවතට අරගෙන තියෙනවා. කවුද නායකයා? ඒකට කොහොමද ප්‍රශ්නේ? ඇයි නායකයෙක්? ඒගොල්ලෝ නායකයෙක්ම ඕනිද? නායකයෙක් නායකයෙක් නැතුව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන සංවිධානික නායකයා තමයි ඩීඑල් පීරිස් මහත්තයා. වැඩ කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන නායකයා ඩීඑල් පීරිස් මහත්තයා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තීරණයක්ද ඩීඑල් පීරිස් මහත්තයා අපි ඔක්කොම කරන්නේ. සියලු දේශපාලන පක්ෂවල තීන්දුවක්.